හිටියත් ආගමක් දෙකම බේරගත්තේ අපි තමයි. දුටුගැමුණු රජුරෝ මේ කඩුවෙන් යුද්ධ කරුවා මිසක් නේ. තුවක්කු පිටතොලනේ මඩු දෙන්නේ නැහැ. නමුත් ඒ කඩුවෙන් හදාපු ආයුධයට පන්රේ දුන්නේ අපි. දැන් මෙන්න මේ වගේ පිටවාටිය ඝනකම තියෙන්න ඕනේ ආයුධයක. දැන් මේ තියෙන මේ ගෙවිලා තියෙන ප්‍රමාණය මෙහෙන් අපිට ආයෙ සල්ලා ගන්න පුළුවන්. මම කොතර කල් මේ ව්‍යාපාරය කරනවද දැන්? මේකමයි තාත්තගේ රස්සාව. මම දැන් තාත්තා නැතිලා අවුරුදු 24යි 24යි තාත්තගෙන් පස්සේ මම අත්තයි ඉතින් මේ පැත්තට මාව විතරද මේ කර්මාන්ත ඉන්නේ? කර්මාන්ත තිබුණා ඔක්කොම වැහිලාද? වැහිලා. මොනවාද සාමාන්‍ය මේ කර්මාන්තේ දැනට තියෙන අඩුපාඩු මාවලා? පාඩු තියෙන්නේ අඟුරු ප්‍රශ්නේ තමයි හුඟාම තියෙන්නේ අපිට. අඟුරු ප්‍රශ්නේ? ඔව් අඟුරු ප්‍රශ්නේ තමයි හුඟාම තියෙන්නේ. අනිත් එක මේ දැන් වැඩේ වෙලා තියෙන දැන් අර පුලිස් වැඩ කරනවනේ කට්ටිය. ඔව්. පට්ටම් වලින් ආයුධ හදලා කඩවල වලට දානවා. අපි පට්ටම් වලින් හදන්නේ නැහැ. අපි මේක ඉතින් මම තොගේර බඩු හදන්නේ නැහැ නේ. සාමාන්‍ය ඉතින් ඕඩරයක් ආවොත් ඒක කරනවා විතර. ඒකට ඉතින් දිනුකොලේ කියම ආයුධ හදලා දෙන්න නැත්තම් අපි අමාරු වෙටනවනේ. මේ න්‍යායපාරක් ඇවිල්ලා කුණුහරුප කියලා කිව්වොත් එහෙම. ඔය යකඩේ ක්වොලිටි තියෙනවා ඒතර ආයුධෙට නේ. මේ තියෙන දිනුකොලක් දැන් මේ ඉරන්නේ පීයකට. එහෙම තමයි ඉරන්නේ නේ. ඔව්. ඒ දුනුකොලෙන් හදන පිහිය කාලයක් තියාගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. මුවත්තිය තියා වැඩ ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. යකඩ වලින් තිබ්බට පස්සේ යකඩට පන්රයක් හිටින්නේ නැහැ නේ. දැන් ඔය හුඟක් තියෙන යකඩ පට්ටම් වලින් දාන්නේ. කන්න පිහියක්. දැන් මේක ලේසියට කරන්න තිබුණා අඟල් දෙකේ අඟල් එකමාර පට්ටම ගත්තා නම් පට්ටමේ මේ වගේ ඉරන්න ඕනේ නැහැ. පට්ටම ගහගෙන යන එකයි තියෙන මොහොත විතරයි. ඒකට අඟුරු ප්‍රශ්නේ තමයි මොකවත් නැහැ. ඉරුවා කොහමද නේ? තමයි ක්‍රමේ. මම තමයි අපි ඉස්සර කට්ටි කෙරුවේ ආවුද ඇති. දැන් ওই මිනිස්සු නිකන් අර සල්ලි හම්බ කරන්න කෙරුවට ඔය මේ දුනුකොලේ මැෂින් එකකින් කපන්න බැරිද? මැෂින් වලින් කපන්න බෑ. මැෂින් එකෙන් කපුවොත් මේකම ඕනේ බෑ. මැෂින් වලින් තලනවා. ඒත් ඇලුවත් ඒක තල්ලා ඒ ක්‍රමයට ගන්න බෑ. සාමාන්‍ය ඔය පිහියට මම ඉන්නේ මැෂින් එකෙන් තලපු දුන්නා කෙනෙක්. දැන් මේ පිහියේ පිටපැත්තයි මොහාතයි දෙකම එකම මට්ටමේ හිටින්නේ. ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. දැන් මෙන්න මේ වගේ පිටවාටිය ඝනකම තියෙන්න ඕනේ ආයුධයක. දැන් මේ තියෙන මේ ගෙවිලා තියෙන ප්‍රමාණය මෙහෙන් අපිට ආයෙ සල්ලා ගන්න පුළුවන්. දැන් අරක ගන්න බෑ. ඒකයි ඒකේ සිස්ටම් එකක් තියෙන්නේ. දැන් මේ ලොකු පිහියේ මේ ඝනකම තියෙන හින්දා මෙහෙන් කැඩිලා හරි මොනවා හරි මේ ගෙවෙනකොට මෙහෙන් තල්ලා ආයෙත් හදන්න පුළුවන්. ගන්න පුළුවන්. දැන් අරව තල්ලා ගන්න බෑ. එකම මට්ටමන්නේ තියෙන්නේ. ඒකයි තලාපු දුන්නේ ආයුධ හදපුවම තියෙන ප්‍රශ්නේ. දැන් ඔය මාව කපපේකට ඒ හදන පිහියට කීයක් විතර ගන්නවද ගස්තු? මේකට ගන්නවා දැන් තියෙන දැන් මට්ටමේ හැටියට ඔබ රුපියල් 3500 4000 විතර වෙනවා. වෙනවා. ඔව්. කාලය පාවිච්චි ගන්න පුළුවන් කියන්නේ. කියන්නේ වැඩ ගත්තේ උපරිම. ඔක දැන් හදන්න මේ වගේ දිගට එන්නේ ඔබ. පොල් කඩන පිහිය. මේ වගේ පිහිය හැදෙන්නේ දැන්. ඔන්න ඕන දිගම පිහිය එන්නේ. මේ වගේ දිගට එනවා. මේක මේ ගහට නැගලටන් ඔය චූරි යකඩපටිය තමයි තලලා දික් කරලා හදලා ගන්න. ඒ අඟුරු හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒ රාජකාරී කිරියා මොකද දැන් අර පොල්කටු ඔක්කොම වෙලෙන් දරා යනවානේ. ඉස්සර මේ පොල්කටු ඉතින් ගම් වල අපිට එකතු වුණානේ. ඔව්. දැන් ඒවා වැඩි මිල වලට අරන් යනවා. අපිට දැන් ගේ මිලට අරගෙන අපිට වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑ කියන්නේ ගම මිනිස්සුන්ගේ ආයුධ නැති හදන්නේ. එතකොට මේක ආයුධ පන පොළ රුපියල් 1000 1500 කියනකොට ඒ
කර්මාන්ත මේ බෑනේ කොයි පොඩි මිනිස්සුනේ ආවුද බලපන්. මේ සල්ලි තියෙන මිනිස්සු එන්නේ ආවුද බලපන්. මේ හින්දා වැඩි විලට වැඩ කරන්නත් බෑ. මේ මොනවාගොඩද පොල් කටුවකටද? නෑ මේ දරන්න. අඟුරු ප්‍රශ්නේ තමයි තියෙන්නේ නේ. මම ගයින් රෝලින් වැඩ කරන්නේ. ඉලෙක්ට්‍රික් බඩු මොකද නෑ. කරන්ට් බඩු මං ගාව නෑ. ඔතේ නාක සිංහල පැරණි ක්‍රමයට යන්නේ. සංගස් තියෙන්නේ වනේ තියෙන්නේ. දැන් තියෙන මොකුත් නෑ. කරන්ට් එකෙන් ගාන්නේ කරන්ට් එකෙන් ගිටින්නේ. ඒවනේ තියෙන්නේ. මේක ඇතුළට ටිකක් බලන්න පුළුවන්ද? බලන්න. මයින්හමනේ. රටක් ජාතියත් ආගමක් දෙකම බේරගත්තේ අපි තමයි. දුර්ගම් රජුරෝ මේ කඩුවෙන් යුද්ධ කරුවා මිසක් නේ. තුවක්කු පිටතල වලින් අඩු දෙන්නේ නැහැ. නමුත් ඒ කඩුවෙන් හදාපු ආයුධයට පන්රේ දුන්නේ අපි. ඉස්සර රජ කාලේ බැලුවොත් එන්නේ. එතකොට මේ රටත් ජාතියත් ආගමත් තුනම බේරලා තියෙන අපි. අනිවාර්යයෙන්. අපේ පන්රෙන් තමයි. ඉස්සරහටත් ඒ වගේම ඉටු කරන්න. ඉස්සරහටත් එක බේර ගන්න. ඔව්. ඉතින් ඒක වැඩ වෙලා තියෙන දැන් විනාශ කරලා තියෙන්නේ. දැන් හැබැයි හැදෙයි නේද මම? දැන් හැදෙයි නේද? ඉතින් ආයෙත් කියන්න බෑ. ඉතින් මිනිස්සුනේ එක එක විකාර හොයාගෙන එනවනේ. දැන් තියෙන ආණ්ඩුවට මේක කරන්න බැරිනොත් ආයෙ කරන්න කවුරුවත් නැහැ මම. වැඩේට මොකක් මේ කරන්නේ බලන්න මිනිස්සු. ඔෆිස් වැඩ කරන්නේ. එහෙනම් ගේමක් දෙන්න ඕන මම නේ. ඔව්.